මෙතන හොඳට හාස්කම් තියෙන තැනක් නේද? එහෙම කියලා තමයි මට තාරංචියක් එකයි මාත්මේ ආවේ. අනේ ඕ මල්ලි අපේ අම්මා මැරෙන්න ඕන්න මෙන්න පණ අදින වෙලාවේ මම මෙයාට දුවගෙන ආවා. අපේ අම්මා අවුරුදු 88ක්. අනේ හුස්ම උඩට අදිනවා. ඉතින් මේ කපු මහත්තයා හුස්ම ටික පල්ලෙහාට මෙහෙම යන්න කියලා නූලක් මතුරලා දුන්නාද? අපේ අම්මා මල අක්කේ. අනිතේ දුකේ සංසාරේ අනේ මම දුවලා ජීවත් කරන්න කියලා මේට එන්නකොට මම ඉස්සරහට යනකොට පය පැටලිලා මාව වැටෙන්න ගියා. ඊට පස්සේ මම මේ යනකොට කරලෙන් අක්කට උදට වාසනීයම වෙලා පෝස් එකක් වගේ උන්න වාහනයක දාගෙන යනවා දැක්ක. අයියෝ ඊට පස්සේ නොණ්ඩි ගගා ඉංගන්නේ ගේලගෙන් යනවා දැක්ක. වයසක පාටින් අයියා ඌ තියාගෙන ගියා කසිප්පු ගවන්න. බිම ඔක්කොම දැක්කනේ. අනේ මේ උඹ දැකලා තියෙන්නේ තීරම සසල පෙර නිමිතිනේ බා. බුදුමම පැවිදි රූපයක් දැක්ුනේ තියෙක නේද? ඒක හේගන්නේ දැක්කනම් මේව දෙයක් වෙන්න. එහෙනම් ඒ වෙලාවේ ගෙන් එළියට පැනලා මං එන්නේ අක්කේ. මොකද උනේ? ගෙදර යනකොට අපේ අම්මා මැරිලා මල්ලියේ. අම්මා මැරිලා තියෙන්නේ වෙන හේතුවකින් නෙවෙයි මල්ලියේ. අම්මට දස් සෙට් එකක් දාලා නේද පට්ටික කවන්නේ. අම්මට හපා ගන්න පහසුවට මට අම්මතක වෙලා ඇවිල්ලා දස් සෙට් එක ගලවන්න නැතුව ඇවිල්ලා අම්මා උඩටයි පල්ලෙහාටයි හුස්ම ඇද්ද බාර අම්මා මැරිලා තියෙන්නේ. නේ මට තිබුණානේ දස් සෙට් එක මොකුරේ හිරු වෙලා මේ අහපාක ඔබට තිබුණා නේද අප දාලා දස් සෙට් එක මෙහෙම ඇදලා ගන්න. බෑ කටලොක් වෙලා ආයි වෙලා මං ගෙදර යනකොට අම්මා මැරිලා පය ගානක් අක්කේ. කියන්නද? පොඩ්ඩක් එලි බහැලා එන්න. අමාරුයි මට මේකට වරිගො මේ වැඩේ හරිද? මේ කියුණාද අහන්න අපිට ඔබ කියුණාද? කියුණා යන්කෝ අපේ යන් මොකද හදිසියෙ පොඩ්ඩක් ඉන්න මට කියවන්කො මොකද්ද මේ කියලා? බෑ යන්කෝ යන්නේ ශාස්ත්‍රය හොඳට කියුණාද? කියුණා පුතේ ගිහින් බලා ගන්නකෝ යා. මේ පොඩ්ඩයි නංගි මමත් ආයේ මට මේ කසාදයක් හරියට කියලා මෙතනින් සාක්කයක් බලන්න හරියට කියුණාද හරියට කියයි. හරියයි. අනේ මේ මම දන්නේ නැත්නම් උඹ කියන්නේ දෙතනියක් බඳ හිටපු ඉතාලනේ. මේ අන්තිමට අපේ නෑනව ගන්න හිටියේ. අර මේ ඔබ කටවහනේ ඉඳපන්. ගිහිල්ලා පොලිමට වරේ. මෙතන අපි සල්ලි ගෙවන සාත්‍රේ බලන්න මේ හිටගෙන මෙතෙන් ඇවිල්ලා පොලිම පයින් දෙන්න මෙතෙන්. නිකන් මම උඹලා හින්දා මේ අපිටම කරගන්න නැහැ. හැම ඔයගොල්ලෝම පඩිනවා දාගෙන. මේ අයියේ ඔයාට ඕනේ සාත්තරය ඔයා අහගන්න. ඔයාට මොකද අනුන්ගේ කතාවල්? කොහොම දැනගන්නද අක්කේ? මගේ පුතායි කපු මහත්තයාගේ පුතායි එකම පන්තියේ ඉන්නේ. මං කොහොමද ඉතින් දැනගන්නේ? මං කොහොමද මගේ පුද්ගලික කාරණා අහන්නේ? ඊට පස්සේ මුළු ඉස්කෝලේම දැනගන්නවනේ අක්කේ මේ කාරණා. මේ අපේ රම්මල් පුතාගේ අම්මනේ. කපු මහත්තයා මාව අඳුරගත්තද? ඔව්. එතකොට සාත්තරේ කියන වෙලාවට මාව අඳුරගත්තේ නැද්ද? ඇතුලේ සාත්තර කියන වෙලාවට කොහේ අඳුරගන්නද? මම දිස්ටියන්නේ. දිස්ටි වෙලා ඉන්න වෙලාවට ඔන්න දෙවිවරු 33 කෝටිය මාව නම් අඳුරගන්න පුළුවන්. එහෙම නැතුව මේ දිස්ටි වෙලා ඉන්න වෙලාවට මේ මිනිස්යාවට මට අඳුරගන්න බෑ. එහෙම කොහොමද මං අඳුරගන්නේ? ඒ දිස්ටියන්නේ. ඔන්න මම මේ වතුරලා ඉවරලා මේ වතුර ටිකක් මූණට ගහගත්තට පස්සේ තමයි මට මේ පියවිසි කියලා දාන්න. දැන් මට අඳුරගන්න ඔයාලා. උඹ දැන් ආවේ උඹ මිනිස්සු ගානක් එක මන් දන්නේ යාළු වෙලා ඉන්නව නේද? ඈ ඒකෙන් කොයි එකාටද උඹට කණ්ඩා දින්න දෙන්න පුළුවන් හොඳට යාන වාහන අරන් දෙන්න පුළුවන් කියලා දැනගන්න නේද? ඉතින් අක්කේ මං කොහොමද එහෙම දැනගන්නේ? මම හිතුවේ කපු මහත්තයා හොඳ සිහියෙන් කියනවායි කියලානේ. පස්සේනේ දන්නේ මේ ඔක්කොම කියලා තියෙන්නේ ආරෝඩේ. මම දන්නවනම් මේ කියලා තියෙන්නේ ආරෝඩෙන් කියලා
මට බැල්ම දාන පිරිමි ටික ගැන මං A to Z දැනගන්නේ